හොඳයි. මම පුතාලට ඔන්න මේ පාර වාර්ය විභාගයට දැනගන්න ඕන ගිණුම් කරන්නට අදාළ චූටි පුංචි කාරණා කීපයක් කියලා දෙන්නයි අද ඇවිල්ලා ඉන්නේ. අපි බලමු මේ චූටි කාරණා කොච්චර වෙලාවක් කියයිද අපිට මේ දේවල් මතක තියාගන්න. පළවෙනි දේ තමයි ගිණුම් කරන්නේ තියෙන පුතේ ද්විත්ව සටහන් න්‍යාය කියලා එකක්. අපි බලමු පට ගාලා ද්විත්ව සටහන් න්‍යාය ගැන චුට්ටක් අදින කරන්න. ඔන්න අච්චු පොතේ තියෙන දේවල් වැඩක් නැහැ. මම මෙන්න මේ කියන දේවල් ටික මේ වීඩියෝ එක හොඳට බලලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙලා යන්න. ඕකේ. බලමු. මොකක්ද? ඔන්න පුතාලා දන්න දේෙන් අපි පුතාලා දන්නව වත්කම් කියන්නේ සමානයි හිමිකම් ධන වගකීම්. අය ෆිට්නේ මේවා දන්නවනේ. ඕකේ. ඔන්න දන්නේ නැති දේ මොකද්ද? වත්කම් සමානයි මෙන්න මේ හිමිකම ඇතුලේ දරුවෝ හිටියා මොනවාද? ආදාය. හිමිකම වැඩි වෙන එක හේතුවක් නම් කරන්න කිව්වොත් ආදාය. හිමිකම අඩු වෙන හේතුවක් මොනවාද? කියන්නේ වියදම්. ධන අර උඩ හිටපු වගකීම් මෙහෙමම ගමු. අය කියන්නේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඊට පස්සේ සර් මොකද කළේ? මේ හිමිකම අස්සේ හැංගිලා හිටියම ඔයාට පේන්නේ නැතුණාට මට පේනවා. සමීකරණවලදී ඔයාට පේනවා නේ සමා වෙන්නේ. පේනුණානේ හිමිකම ඇතුලේ හැංගිලා හිටපු වරෙන් එළියට මං එළියට ගත්තා කවුද? ආදායමයි වියදමයි. හැබැයි ආදායම් ගන්න හිමිකම ධන විදියට වියදම් ගන්න හිමිකම වියදම් නිසා හිමිකම අඩු වෙනවා. එකගනේ. ඕකේ. පේපර් එක ඇහුවොත් හිමිකම වෙනස් වීමට බලපාන කරුණු දෙකක් ලියන්න කියන්න. ආදායම් වියදම්. ඕකේ. හරි. දැන් කියන්න බලන්න මෙයාගේ ඉස්සරහ ලකුණ ධන. මෙයාගේ ඉස්සරහ ලකුණ ඍණ. මෙයාගේ ධන. මෙයාගේ ඉස්සරහ මොකද? සමාන ලකුණ කියන්න එපා. බොරු කියන්න එපා. මෙයාගේ ඉස්සරහ ගණන්සරකින් ගුටි කන්න වෙයි. මොන ධන ලකුණ? මෙයාගේ ඉස්සරහ ලකුණ ධන. පුතාලට තේරෙනවද? ඔක්කොගෙම ඉස්සරහ ධන තියෙද්දි ඔක්කොගෙම නෙමෙයි. එක්කෙනෙක්ගේ විතර ඍණ තිබ්බා. කවුද? කවුද? වියදම. එයා අපි සමාන ලකුණෙන් එහා පැත්තට පොඩ්ඩක් දාමුද? එයාව සමාන ලකුණෙන් එහා පැත්තට දාමුද? දාමුකෝ මං කියනකොට දාන්නකෝ. දැන් කියන්නකෝ සමීකරණේ වත්කම් ඍණ කියන අනිත් පැත්තට යද්දි ඍණ වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? ධන වියදම්. අය කියන්නේ වත්කම් ධන වියදම් හිමිකම් ආදායම් කියන්නේ වගකීම්. අය කියමු ඍණ වියදම් මං අනිත් පැත්තට අරන් ගියා ධන. ඒතර වත්කම් ධන වියදම් සමානයි හිමිකම් ධන ආදායම් ධන වගකීම්. ඇයි අපි මේක ඉගෙන ගත්තේ? ඔන්න මතක තියාගන්න. පොඩි රහසක් තියෙනවා. මොකද්ද? පුතාලා ද්විත්ව සටහන් න්‍යායේදී අර හර බැර කියලා කියනවනේ. ඔන්න මතක තියාගන්න ඕන එකක් වැඩිවීම හර කිව්වොත් වැරදි. කවුරු හරි ඕනම එකක් හර කියනවනම් ඉවරයි. හරි? හොඳ ඒවා වැඩිවීම හර. බය හිතන දේවල් නරක දේවල් බැර. උදාහරණයක් වත්කම් හර. වගකීම් බැර. ආදායම් බැර. වියදම් තමයි ඉන්නේ වියදම් වියදම් නරකයි නේ බැර නේද සර්? ආදායම් හොඳයි නේ හර නේද සර්? ඒ වගේ දේවල් වැරදි හැංගීම් වලට අහු වෙන්නත් එපා. හොඳ ඒවා හර නරක ඒවා බැර එහෙම කොහෙවත් නැහැ. නැත්නම් ඕනෙම එකක් වැඩිවීම හර අඩුවීම බැර ඒත් වැරදි. ඔන්න දැන් හරියට තීරය දැනගත්තා. ඔයා දන්න සමීකරණය ලිව්වා. ඒ හිමිකම අස්සේ හිටපු ආදායම් වියදම් මං එළියට ගත්තා. ඊට පස්සේ වියදම් මං එහා පැත්තට දැම්මා. ඔන්න තීරය කොළුට ගන්න. මොකද්ද? දරුවනේ අද ඉඳලා අපේ දරුවන්ට හරිම ලේසි. මොකද වත්කම් වැඩිවීම පුතේ හරටයි දාන්නේ. ඒ වගේම මේ පැත්තට ගෙන ආපු වත්කම්ගේ යාළුවා කවුද? වියදම්. තනියෙන් හිටපු වත්කම් වලට ඒ පැත්තට යාළුවෙක් කවුද යාළුවා? ආදායම්ද නැහැ. වියදම්. එයත් වැඩිවීම හර. සමාන ලකුණෙන් මේ පැත්තේ ඉන්න අය ඔන්න බලා ගන්න. එයාලත් හර වුණොත් හරියට ඒගොල්ලෝ හර නෙමෙයි. ඒගොල්ලෝ එහෙම වුණොත් ගිණුම් කරන්න ලේසි. ඒගොල්ලන්ගේ වැඩිවීම දරුවනේ බැර. ඔන්න එනම් ගිණුම් කරන්නේ ඕනෙම එකක් වැඩිවීම හර කියන එක වැරදි. හොඳ ඒවා වැඩිවීම හර කියන එකත් වැරදි. වැඩිවීම හරට දාන්නේ වත්කමුයි වියදමුයි. පැහැදිලිද? වැඩිවීම හරට දාන්නේ වත්කමුයි වියදමුයි. එහෙනම් වත්කම් වියදම් වැඩිවීම හරටත් අඩුවීම බැරටත්. එමනේ වැඩිවීම හරට දානවා කියන්නේ උන් අඩු වුණොත් අනිත් පැත්තේ ලියන්න ඕන. හරි? ඕකේ. එහෙම නැත්නම් අඩුවීම බැර වැඩිවීම හර නේද? ඔන්න වත්කම් වියදම් එක වගේ හැසිරෙනවා. ඒක පළවෙනි කොන්දේසිය. දෙක හිමිකම් ආදායම් වගකීම් ඒගොල්ලත් පොදුවේ වැඩිවීම බැර. ඒගොල්ල අඩු වුණොත් දරුවනේ අනිත් පැත්ත දාන්න ඕන. පැහැදිලිද? මං හිතනවා අපේ දරුවන්ට එනම් ආයි කියමු වත්කම් වැඩිවීම හර වියදම්
ඔයාට අමතක වෙන්න පුළුවන්. මොකද මේවා අපි කටපාඩමට ගියොත් අමතක වෙනවා. විභාග වෙලාවේ ලබ්ඩබ් කික ගැහි නේද? අර කාසි උඩ දානවා වගේ එහෙම තීරණ ගන්න බෑ. ඔයාලා හැබැයි මම මේ කියන පොයින්ට්ස් කී පොයින්ට්ස් ඔළුවට දාගත්තොත් මං හිතනවා තියරිය දන්නේ කෙනාට වරදින්නේ නැහැ. එහෙනම් ඔයා දන්න දේ ආයි කියමු බලන්න. වත්කම් සමානයි අපි බලමු මේ ටික අයින් කරලා. කියන්න බලන්න. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඊට පස්සේ සර් මොකද කරේ? හිමිකම අස්සේ හිටපු දෙන්නේ එළියට ඇදලා ගත්තා. පරිස්සමෙන් ගන්න එළියට. දෙක කියන්නේ වත්කම් සමානයි හිමිකම් ධන ආදායම් ඍණ වියදම් ධන වගකීම්. ඊට පස්සේ මොකද කළේ? කවුද එහා පැත්තට ගෙනිච්චේ? නොගැලපෙන කෙනා. කවුද? ආදායම් ගෙනියන්න එපා. කවුද? නොගැලපෙන ඍණ වියදම. එතකොට සමීකරණේ වත්කම් කියන්නේ ධන වියදම් සමානයි හිමිකම් ආදායම් වගකීම්. ඒ අනුව වත්කම් වගේ හැසිරෙන ගිණුම කවුද? වියදම. වත්කනුත් වැඩිවීම හර වියදනුත් වැඩිවීම හර අනෙක් අය වැඩිවීම බැර. පැහැදිලිනේ? එහෙනම් ජය වේවා.